සත්‍ය. සුබම සුබ දවසක් වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම විශ්වාස කරනවා හැමෝම ගොඩක් ප්‍රීතියෙන් දෙවියන් වහන්සේගේ අභිමුඛයට එකතු වෙන්න ඇති. උන්වහන්සේගේ වචනයට සවන් දෙන්න. ඉතින් අද දවසේ මම ඔබත් සමග බෙදා ගන්න සූදානම් වෙලා ආවා. අපේ ශුද්ධ බයිබලයේ තියෙන විශේෂ කතාවක් කරගෙන. ඉතින් මේ කතාවේ ඉන්නවා කාන්තාවක්. අවුරුදු 12ක් තිස්සේ ලේ ගැලීමේ රෝගයකින් පීඩා විඳලා ඒ කාලේ මේක ලොකු ප්‍රශ්නයක්. ශාරීරිකව ඒ වගේම මානසිකව සහ සමාජීය වශයෙන් ගොඩක් අභියෝගවලට මුහුණ දුන්නා. හැබැයි ඇගේ විශ්වාසය නම් අසාමාන්‍යයි. ඉතින් අද දවසේ මම ඔබත් සමග බෙදා ගන්න සූදානම් වෙලා ආවේ මාක් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදය සහ 29 වෙනි පදය. ඉතින් කතාව දිගටම පහලට මේ විදිහට ගලාගෙන යනවා. ඉතින් ඔබට පුළුවන් මේ කතන්දරය නිදහසේ ඉන්න වෙලාවක කතන්දරය මේ ශුද්ධ බයිබලයේ සඳහන් වෙනවා මේ පදේ. ඉතින් ඔබට පුළුවන් ඒක කියවලා බලන්න. ඉතින් ශුද්ධ ලියවිල්ල තුල මෙන්න මෙහෙම සඳහන් වෙනවා. 12 අවුරුද්දක් මහලේ රෝගය ඇතුව සිටි ස්ත්‍රියෙක් නොයෙක් වෙදුන්ගෙන් බොහෝ දේ විඳ තමා සතු සියල්ල වියදම් කළ නමුත් කිසි පළක් නොලැබ වඩා අමාරුවට පැමිණ සිටියාය. ඈ යේසුස් වහන්සේ ගැන අසා සමූහයා අතරින් පස්සෙන් ඇවිත් උන්වහන්සේගේ සලුවට අත ගැසුවාය. මක් නිසාද උන්වහන්සේගේ වස්ත්‍රවලට පමණවත් අත ගැසුවොත් මට සුවය ලැබේයයි ඈ කීවාය. එකෙනෙහිම ඇගේ ලේ ධාරාව වියලී ගොස් ඒ පීඩාවෙන් ඈට සුවය ලැබුණු බව ඇගේ ශරීරය තුලෙහි ඈට දැනුනේය. ආමෙන්. මේ වචනවල ගැඹුරු අර්ථය මොකක්ද කියලා අපි බලමු. මේ කතාව පෙන්눔 කරන්නේ අසරණකම, එතකොට විශ්වාසය, ඒ වගේම තමයි සුවය ලැබීම ගැන කාරණා තුන ගැන මෙතනදී කතා කරන්නේ. අපි දන්නවා ඇය අවුරුදු 12ක් තිස්සේ දුක් විඳපු බව. ඇයගේ රෝගය නිසා ඇයට ශාරීරික වේදනාව විතරක් නෙවෙයි, යුදෙව් නීතිය අනුව ඇය අපවිත්‍ර කෙනෙක් විදියට තමයි සැලකුවේ. ඉතින් මේ කාරණාව සඳහන් වෙනවා ලෙවි කතාව පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ ඉඳලා 27 වෙනි පදය දක්වා. ඉතින් මේ පදයත් මම කියවලා ඉදිරි කොටසට මම යන්නම්. ඉතින් ලියවිල්ල තුල මෙන්න මෙහෙම සඳහන් වෙනවා. යම් ස්ත්‍රියෙකුට ඇගේ කිලුටුකමේ කාලයට ඇතුළත් නැති බොහෝ දවසක් ලේ වැකිරීමක් වන්නේ නම්, නොහොත් ඇගේ කිලුටුකමේ කාලයට වැඩි කාලයක් ලේ වැగిරීමක් වන්නේ නම්, ඇගේ අපවිත්‍රකමේ සියලු දවස්වල ඇගේ කිලුටුකමේ දවස්වලදී මෙන් සිටින්නේය. ඈ අපවිත්‍රය. ඇගේ වැගිරීමේ සියලු දවස්වලදී ඈ සැතපෙන සියලු යහන් ඇගේ කිලුටුකමේ යහන මෙන් වන්නේය. ඈ හිඳින සියල්ලද ඇගේ කිලුටුකමේ අපවිත්‍රකම මෙන්ම අපවිත්‍ර වන්නේය. එහි ස්පර්ශ වන තැනැත්තේ අපවිත්‍රව සිටින්නේය. ඔහු තමාගේ වස්ත්‍ර සෝදාගෙන වතුර නාගත යුතුය. සවස දක්වාද ඔහු අපවිත්‍රව සිටින්නේය. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, මේ කාරණාව නිසා ඇය සමාජයෙන් හුදකලා වුණා. කවුරුත් ඇයව ස්පර්ශ කරන්න බය වුණා. ඇය ගොඩක් වෛද්‍යවරු ළඟට ගිහින් තිබුණා. ඒ වෙනුවෙන් ඇය ළඟ තිබුණු සියලු දේ ඇය වියදම් කළා. මේකෙන් අපිට පේනවා ඇය කොච්චර අසරණ වෙලා හිටියද කියන කාරණාව. හැබැයි ඇය යේසුස් වහන්සේගේ සුව කිරීමේ බලය ගැන අහපු වෙලාවේ ඇයගේ බලාපොරොත්තු නැතිකම වෙනස් වුණා. ඇය විශ්වාස කළා යේසුස් වහන්සේගේ ඇඳුමේ කෙළවරට අත තැබුවත් මට සුවය ලැබෙයි කියන විශ්වාසය. මේක හුදු ශාරීරික ස්පර්ශය ගැන විතරක් නෙමෙයි, ඒ පිටුපස තිබෙන ඇගේ අසාමාන්‍ය විශ්වාසයයි. ඇය යේසුස් වහන්සේගේ වස්ත්‍රයට අත තැබුණු මොහොතේ ඇයගේ විශ්වාසය යේසුස් වහන්සේ තුල තිබුණු බලය ක්‍රියාත්මක කළා. ඒ වෙලාවෙම ඇය සුවය ලැබුවා. ගොඩක් සෙනඟ යේසුස් වහන්සේ වටේට හිටියත් උන්වහන්සේ ඇහුවා කවුද මගේ ඇඳුමට අත තිබ්බේ කියලා. මේකෙන් පෙන්눔 කරන්නේ වැදගත් වුණේ ශාරීරික ස්පර්ශය නෙවෙයි, ඒ පිටුපස තිබුණු විශ්වාසයේ බවයි. උන්වහන්සේට දැනුණා තමන් තුලින් යම් ආනුභාවයක් පිට වුණු කාරණාව. තත්වයන්ට එහා ගිය විශ්වාසය.
මේ කාන්තාවගේ විශ්වාසය ඇයගේ දුෂ්කර තත්ත්වයන්ට වඩා ඉහළින් තිබුණා. හිතන්න අවුරුදු ගාණක් තිස්සේ ලෙඩ වෙලා සමාජයෙන් හුදකලා වෙලා හිටියත් ඇය යේසුස් වහන්සේගේ සුව කරන බලය ගැන විශ්වාස කළා. මේකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් විශ්වාසය කියන්නේ අපේ තත්ත්වය මත රඳා පවතින දෙයක් නෙවෙයි කියන කාරණාව. බලාපොරොත්තු නැති වෙලාවක උනත් දෙවියන් වහන්සේ කෙරෙහි තියෙන විශ්වාසය හරහා අපිට හිතා ගන්න බැරි වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි යේසුස් වහන්සේ සමග තිබෙන පෞද්ගලික හමුව. මේ කාන්තාව යේසුස් වහන්සේ ළඟට ගියේ හරිම පෞද්ගලික විදිහට. ඇය අනිත් අයගේ අවධානය දිනා ගන්නවත් එතකොට ලොකු පෙන්නුමක් කරන්න උත්සාහ කළේ නැහැ. ඇය නිහඬව විශ්වාසයෙන් අත දිගු කළා. මේකෙන් පෙන්නුම් කරන්නේ විශ්වාසය කියන්නේ හරිම පෞද්ගලික දෙයක් කියන කාරණාව. අපේ යේසුස් වහන්සේ සමග තියෙන ඒ සම්බන්ධතාවය ලෝකයට පෙන්වන කාරණාවක් නෙමෙයි. පෙන්වන දෙයක් නෙවෙයි. ඒක හදවතින්ම එන සම්බන්ධතාවයක්. යේසුස් වහන්සේ ඇත්ත විශ්වාසය හඳුනනවා. ඒක උන්වහන්සේට පුළුවන් හඳුනා ගන්න. ඒක උන්වහන්සේව ක්‍රියාවට නංවන්නත් පුළුවන්. ඊළඟ කාරණාව තමයි යේසුස් වහන්සේගේ කරුණාව වගේම විශ්වාසය පිළිගැනීම. යේසුස් වහන්සේ නැවතිලා කවුද මට අත තිබ්බේ කියලා ඇහුවේ ඒ කාන්තාවට බනින්න නෙමෙයි. උන්වහන්සේ ඇයගේ විශ්වාසය ප්‍රසිද්ධිය පිළිගන්න කැමති වුණා. උන්වහන්සේ ඇයව දුවේ කියලා ආමන්ත්‍රණය කළා. මේක ආදරෙන් කියන වචනයක්. මේකෙන් පෙන්눔 කරන්නේ ඇය දෙවියන් වහන්සේ සමග යලි සම්බන්ධ වුණු කාරණාව සහ සම්බන්ධ වුණු බව. මේකෙන් අපිට පෙනෙනවා යේසුස් වහන්සේ අපේ විශ්වාසය අගය කරන බව. උන්වහන්සේ Taman කෙරෙහි විශ්වාස කරන අයව ප්‍රසිද්ධියේ පිළිගන්නවා. උන්වහන්සේ ශාරීරික සුවය පමණක් නොවේ අපේ ආත්මය නැවත ප්‍රතිස්ථාපනය අපේ ආත්මයට අවශ්‍ය නැවත ප්‍රතිස්ථාපනයක් අපිට ලබා දෙනවා. ඉතින් අපේ ජීවිතවලට මේ දේවල් කොහොමද යොදා ගන්න? නොනවති විශ්වාස කරන්න. ඒ කාන්තාව දිගු කාලයක් දුක් විඳලත් සුවය සොයමින් විශ්වාසයෙන් හිටපු විදියට අපිත් එහෙම විශ්වාසයෙන් ඉන්න ඕනේ. කොච්චර කල් යාඥා කරලා ඔබ කොච්චර දේවල් වලට යාඥා කරලා තිබුණත් අරගල කරලා තිබුණත් දෙවියන් වහන්සේට අපේ తත්වය වෙනස් කරන්න පුළුවන් කියලා විශ්වාස කරන එක නවත්වන්න එපා. අපි නොනවති කරන විශ්වාසය තමයි දෙවියන් වහන්සේගේ බලය සහ කාලය ගැන අපේ තියෙන විශ්වාසය පෙන්눔 කරන්නේ. ඒ වගේම තමයි දෙවෙනි කාරණාව මම කියන්න කැමති යේසුස් වහන්සේගෙන් පුද්ගලික ස්පර්ශයක් සොයන්න. පෞද්ගලික ස්පර්ශයක්. අපේ දෙවියන් වහන්සේ සමග ගමන හරිද පෞද්ගලික එකක් වෙන්න ඕනේ. ඒ කාන්තාව යේසුස් වහන්සේට අත තියන්න ගිය විදිහට අපිත් අපේ යාඥාවලදී නමස්කාරයේදී එතකොට දවසේ වැඩවලදී උන්වහන්සේට ලං වෙන්න ඕනේ. මේක ලෝකෙට පෙන්වන්න කරන දෙයක් නෙමෙයි. පෙන්වන්න කරන කාරණාවක් නෙමෙයි. අපි උන්වහන්සේ සමග ආත්මයෙන් කොච්චර සම්බන්ධ වෙනවද කියන කාරණාව තමයි වැදගත්. ඉතින් තුන්වෙනි කාරණාව තමයි බය නොවී විශ්වාස කරන උන්වහන්සේව. ඒ කාන්තාව බය කියන කාරණාව ජයගත්තා. සමාජ සම්මතයන් පැත්තකට දාලා යේසුස් වහන්සේට අත තියන්න ගියා. අපිත් එහෙම විශ්වාසයෙන් ඉදිරියට ලෑස්ති වෙන්න ඕනේ. ඒක අපහසු වුණත් සමාජයට විරුද්ධ වුණත් විශ්වාසය කියන්නේ අපේ බය කියන කාරණාව පන්නලා ඒ දේවල් වලින් අපි අහක් වෙලා යේසුස් වහන්සේ දෙසට ධෛර්යවන්තව පියවර තියෙන එක. යේසුස් වහන්සේ ඒ කාන්තාවගේ විශ්වාසයට ප්‍රතිචාර දැක්වා. කොහොමද? ඇයව සුව කරා. මේකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් යේසුස් වහන්සේ හැමතිස්සෙම විශ්වාසයට ප්‍රතිචාර දක්වන බව. ඒක සමහර වෙලාවට අපි බලාපොරොත්තු වෙන විදිහට නොවෙන්න පුළුවන්. හැබැයි යේසුස් වහන්සේ උන්වහන්සේ අපේ විශ්වාසය දකිනවා. ඒකෙන් උන්වහන්සේ සංවේදී වෙනවා. අපි විශ්වාස කරන්න ඕනේ දෙවියන් වහන්සේ අපේ හදවත දකිනවා කියලා. උන්වහන්සේගේ කැමැත්ත අනුව ක්‍රියා කරනවා කියලා. අවසාන වශයෙන් මේ ලේ ගැලීමේ රෝගය තිබුණු කාන්තාවගේ කතාව අපිට මතක් කර දෙනවා විශ්වාසය එතකොට දිගටම නොනවති උත්සාහ කිරීම සහ යේසුස් වහන්සේ සමග පෞද්ගලික සම්බන්ධතාවයක් තියෙන එකේ වැදගත්කම. මේකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් අපේ తත්වය කොහොම වුණත් කොච්චර විශාල වුණත් අපි විශ්වාසයෙන් ඉදිරිපත් වුණොත් යේසුස් වහන්සේ අපිව සුව කරන්න ප්‍රතිස්ථාපනය කරන්න හැම වෙලාවෙම ලෑස්තියි කියලා. අද අපි දිරිමත් වෙමු යේසුස් වහන්සේට ලං වෙන්න මේ වගේ ධෛර්යයෙන් සහ විශ්වාසයෙන්. උන්වහන්සේට පුළුවන් අපේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න. ඔබේ විශ්වාසය ශක්තිමත් වේවා. ඔබේ හදවත ස්ථීර වේවා. ඔබේ ආත්මය අපේ ජීවිතවල සෑම පැතිකඩකින්ම සුව කරන්න වෙනස් කරන්න පුළුවන් කෙනා සමග සම්බන්ධ වේවා. ආමෙන්.
හැමෝටම ජේසු පිහිටයි.